සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමේති පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදන්තචාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුක්ඛලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ බාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්වාති සුබෙන්වතුනි බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව මේ මොහොත වෙනුට අපේ පුංචි හාමුදුරන් වහන්සේ වඩම්මාගෙන ලබනවා මේ අවස්ථාවේ විට උන්වහන්සේගේ සුමధుර ධර්ම දේශනාමය එම තමයි බුද්ධ පූජාමය බෝධි පූජාමය පුණ්‍ය කර්මය සිද්ධ කිරීමට සූදානම් වෙන මොහොතේ පුංචි දරුවා ගිය වෙසක් පුර පොය පසුස්ක පොයේ දිනේ සසුන් ගත කරලා මාසයක් යන අද දවසට උන්වහන්සේගේ ඒ සුමధుර දහම් දේශුම බෝධි පූජාමය පුණ්‍ය කටයුත්ත සිද්ධ කිරීමට සූදානම් වෙන මොහොත. ඒ නිසා සපෙන්වත් තමන්නාසේලාට අපට පුදුමාකාර අත්දැකීමක් මෙවන් වූ අත්දැකීම් රාශියක් විඳ ගන්නට ඉතිරි අනාගතයේ අපට අවස්ථාව උදා වෙනවා. මම හිතන්නේ මෙවන් වූ උත්කර්ෂවත් අවස්ථා අපට අහම්බෙන් තමයි දකින්නට අහන්නට ලැබෙන්නේ. අදවන් දිනක සසුන්ගත වුණ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේ මේ මොහොතේදී ආසනාරූඪ වීමට මත්තෙන් උන්වහන්සේගේ ගුරුවරයාණන් වහන්සේලා අපගේ භාෂාවෙන් කිව්වොත් අපේ නායකයන් කිරියත්තලා තාත්තලා අයියලා මල්ලිලා මේ සංඝ ශාසනය තුන වැඩ වාසය කරනා වූ මේ භික්ෂුන් වහන්සේලා අතරින් මහගොංගක්කඩ විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය ස්වාමීන් වහන්සේට මා ගෞරවණීයව නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. පුංචි හාමුදුරන් වහන්සේගේ මේ මංගල බෝධි පූජාමය පුණ්‍ය කටයුත්ත මැදින් මේ පැමිණ සිටින සුපින්වත් සියලුම දෙනා උදෙසා අනුශාසනාවක් සිද්ධ කළ විට නමස්කාර පූර්වක අවතාරයේ ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. මූලාසනයේ වැඩ සිටින මාගේ ගුරු දේවපාදෝත්තම ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අද දවසේ තමන්ගේ මංගල බෝධි පූජාමය පුණ්‍ය කර්මය සිද්ධ කරනු ලබන්නා වූ අපේ පුංචි හාමුදුරන් වහන්සේ ඒ වගේම සතර පේරුවේ දායකකාරකාදී පින්වතුනි උපාසක මෑණිවරුනි පියවරුනි පුංචි දරුවනි අද පොසොන්පුර පසළොස්වක පෝය දවස ශාසනික වශයෙන් ඉතාමත් වැදගත් ඒ වගේම ලාංකික බෞද්ධයන් වෙච්ච අපට ඉතාමත් වැදගත් වටිනා උතුම් වූ පුරපසළොස්වක පොහොය දවසක් තමයි පොසොන්පුර පසළොස්වක පොහොය දවස කියලා කියන්නේ. අද දවසේ අපි යම් පින්කමක් කරනවා නම් අද දවසේ අපි යම් සත්පුරුෂ ක්‍රියාවක් සිද්ධ කරනවා නම් අද දවසේ අපි ආගමානුකූල වතවත්වල නිරත වෙනවා නම් දන් දෙනවා නම් සිල් රකින්නවා නම් බණ භාවනා කරනවා නම් ඒ හැම ක්‍රියාවකටම අඩිතාලම මූලාරම්භය ඇති උනේ අද වගේ උතුම් වූ පුරපසළොස්වක පොහොය දිනයක. ලාංකිකයන් වෙච්ච අපට බුදුදහමත්
මේ සංස්කෘතියත් දායාද වෙච්ච උතුම් වූ පුරපසළොස්වක පොහොය දවසක් තමයි අද දවස. ලෞතර බුද්ධ පරිනිර්වාණයෙන් වසර 230කට පසුව මේ ලංකා දීපයට මහා මහින්ද මහරහතන් වහන්සේ වැඩම කරලා එදා උන්වහන්සේ ලබා දුන්නේ උතුම් වූ ආරම්භය අද ගම් දනව් සිසාරා මේ දහම් පණිවිඩය බෞද්ධයන් අතර රැව්පිලි රැව්දිනවා. ඉතින් පින්වතුනි, එවන් වටිනා පුරපසළොස්වක පොහොය දවසක අද වගේ දවසක තමයි ලාංකිකයෙක් සසුන්ගත වෙන්නේ. අද වගේ දවසක තමයි මේ ශ්‍රී ලංකා භූමියේ අපි ජීවත් වෙන මේ අනුරාධපුර ප්‍රදේශයේ මහා රහතන් වහන්සේ නමක් බවට පෘථග්ජන භික්ෂුවක්, ඒ වගේම අනාගාමී උපාසකවරයෙක් මහා රහත් භාවයට පත් වෙන්නේ අද වාගේ උතුම් වූ පුරපසළොස්වක පොහොය දිනයක. එහෙමනම් මේ පුරපසළොස්වක පොහොය දවස අපි හැමෝටම ඊටමත් වැදගත්, ඊටමත් වටින පුරපසළොස්වක පොහොය දවසක්. අපේ මේ අවුරුද්දට පසළොස්වක පොහොය දින 12ක් යෙදෙනවා. ඒ යෙදෙන පසළොස්වක පොහොය දින 12න් 11ක්ම පොදුවේ ගත්තාම ශාසන ඉතිහාසය, බුද්ධ චරිතය, ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නොයෙක් ශික්ෂාපදයන් පැනවීම මේ ආදී දේවල් මූලික කරගෙන තමයි පොය 11කම අපි මේ පින්කම් කටයුතු කරන්නේ. හැබැයි අද පොසොන් පුර පසළොස්වක පොය දිනය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ලාංකිකයන් වෙච්ච අපට, බෞද්ධයන් වෙච්ච අපට ඉතාමත් වැදගත් ශ්‍රේෂ්ඨ වූ අපේම පුර පසළොස්වක පොය දවසක්. අද දවසේ අපි මේ සූදානම් වෙන්නේ ඉතාමත් වැදගත්, ඉතාමත් වටින ආරම්භයක් සනිටුහන් කරන්න. බොහෝම කෙටි කාලයයි ප්‍රවෘජා භූමියට පත් වෙලා මාසයක් වගේ බොහෝම කෙටි කාලයක් තුල තමන් පැවිදි බිමට පත්වෙච්ච ඒ භූමියේ ඉඳගෙන ගුරුවරයාගේ සෙවණේ ඉඳගෙන තමන් වහන්සේ ඒ ඇති කරගත්තා වූ ශික්ෂණයෙන්, ඇති කරගත්තා වූ අධ්‍යාපනයෙන්, ලබාගත්තා වූ අධ්‍යාපනයෙන් අද දවසේ තමන්ගේ ජීවිතේ ආරම්භයේ සනිටුහන් කරන අවස්ථාව. ඉතින් අපේ පුංචි හාමුදුරන් වහන්සේ අද දවසේ මේ ගන්න ආරම්භය අනාගතයේ ඔබට ධර්ම දානය කරන්නට, ධර්මයේ ප්‍රදානය කරන්නට, ඔබගේ ධර්මඥානය වර්ධනය කරන්නට, අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් බවට පත් වෙන්නට දබන මූලික අඩිතාලම තමයි මේ අඩිතාලම. මට මතකයි මමත් මේ වගේම අවස්ථාවක් උදා කරගත්තා. පැවිදි භාවයට පත් වෙලා, මහාන වෙලා බොහොම කෙටි කාලයකින් අපේ දෙමව්පියන්ට මංගල ධර්ම දේශනාව සිද්ධ කළා. එතනින් ගත් ආරම්භය අද බොහෝ ධර්ම දේශනාවන්, බොහෝ බෝධි පූජාමය පුණ්‍ය කර්මයන්, නොයෙක් අනුශාසනාමය පුණ්‍ය කර්මයන් අනන්ත අප්‍රමාණව මේ වෙනකොට මගේ ජීවිතේත් මම සිද්ධ කරලා තියෙනවා. බොහොම කෙටි කාලයක් තුල. ඉතින් මේ හැම පින්කමකටම, මේ හැම ක්‍රියාවකටම ශක්තිය, මූලික ශක්තිය තමන්ගේ ගුරුවරයන් වහන්සේ. ඊළඟ ශක්තිය තමයි දායක පාර්ශවය වෙන්නේ. ඉතින් මම හිතනවා අපේ පින්වත් ඔබ හැම දෙනාම මේ පුංචි හාමුදුරන් වහන්සේට බොහොම ආදරයෙන්, කරුණාවෙන්, ගෞරවයෙන් හැම දිනම සලකනවා, කටයුතු කාරණාවන් සිද්ධ කරනවා කියලා. මොකද අපට මේ ධර්මය, සසුන, මේ බුදු බණ පදයන් ආරක්ෂා කරගෙන ඉදිරියට පවත්වාගෙන යන්න, දේශනා කරන්න, ඔබ වෙනුවෙන් මූලිකත්වය ගන්න, සමාජය වෙනුවෙන් මූලිකත්වය ගන්න යතිවරයන් වහන්සේලා බිහි කරන්නේ මේ විදිහට පුංචි දුප්පත් ගම් වලින් තමයි පිටුතුනි. ලංකාවේ අද
සතර දිබ්බාගේ ඒ වගේම ලංකාවෙන් බාහිර ප්‍රදේශවල රටවල් වල ධර්ම ප්‍රචාරක කටයුතු ආගමික කටයුතු මෙහෙවන ඔය වැඩ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා මේ වගේ පුංචි ගම් වලින් බිහි වෙලා පුංචි පවුල් වලින් බිහි වෙලා ඉදිරියට ආපු අය. ඒ නිසා හැමෝම තමන්ගේ දරුවෙක් කියන හැඟීමෙන් හැමෝම තමන්ගේ සහෝදරයෙක් ඥාතිවරයෙක් කියන හැඟීමෙන් මහා සංඝරත්නයේ කෙරෙහි ගෞරවය කෙලස ගන්නේ නැතුව ඒ තිබෙ පවත්වා ගන්නට ඕන ගෞරවය ඒ විදිහටම පවත්වා ගනිමින් භික්ෂුවකට ලබා දෙන්නට ඕන ගෞරවය ඒ විදිහටම ලබා දෙමින් ආදරය රැකවරණය ආරක්ෂාව සෙනෙහස මේ ආදී සියල්ල ලබා දෙමින් අපි යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් නිර්මාණය කර ගන්නවා නම් උන්වහන්සේ ගමට රටට ජාතියට ආගමට සම්බුද්ධ ශාසනයට තමන්ගේ භික්ෂුත්වයට ආදරය කරන ගෞරව කරන භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙන්නට තියෙන ඉඩ බොහෝමයි. ඒ නිසා එවැනි වූ ශ්‍රේෂ්ඨ පින්කමක් තමයි අපි මේ සිද්ධ කරන්නේ. එහි ආරම්භයක් තමයි අපි මේ ලබා ගන්නේ. ඒ නිසා උන්වහන්සේ අද දවසේ සූදානම් වෙලා ඉන්නවා. ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් මේ ශාසනික වශයෙන් ආරම්භය ලබා ගන්නට ආගමික වතාවත් සිද්ධ කරන්නට නොයෙක් පින්කම් කටයුතු කාරණාවන් එක්ක සහසම්බන්ධ වෙන්නට අපට පැවිදි වෙච්ච ගමන් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ ගාථාවන් කියව ගන්න මේ ශ්ලෝකයන් කියව ගන්න අපට පැවිදි වෙච්ච හැටියෙම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකට ගුරුවරයෙක් යටතේ කාලයක් ඒව අධ්‍යයනය කරලා ඉගෙනගෙන තේරෙන විදිහට තේරුම් අරගෙන තමයි මේ වගේ කටයුතු වලට මූලිකත්වය ලබා දෙන්නේ. ඉතින් අද දවසේ අපේ පුංචි හාමුදුරුවෝ ඒ වෙනුවෙන් සූදානම් වෙලා ඉන්නවා. උන්වහන්සේ අද උන්වහන්සේගේ ජීවිතයේ පළවෙනි මංගල බෝධි පූජාමය පුණ්‍ය කර්මය ගිලම්පස බුද්ධ පූජාමය පුණ්‍ය කර්මය සිද්ධ කරන්නට යෙදෙනවා. ඉතින් උන්වහන්සේ හුරු වෙච්ච ක්‍රමවේදයක් ඇති. අපි හැමෝම ඒ ක්‍රමවේදයට අනුගතව මේ බෝධි පූජාමය පුණ්‍ය කර්මය ගිලම්පස බුද්ධ පූජාමය පුණ්‍ය කර්මය සිද්ධ කරමු. යම් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඒවා අපි නිවැරදි කරගෙන අපි සජ්ජායනා කරමින් මේ බෝධි පූජාමය පුණ්‍ය කර්මය ගිලම්පස බුද්ධ පූජාමය පුණ්‍ය කර්මය සිද්ධ කරමු. ආශිර්වාද කරන්න උන්වහන්සේට මේ අද ලබන්නා වූ අද තබන්නා වූ මූලික අඩිය ඉදිරිය වෙනුවෙන් අනාගතය වෙනුවෙන් යහපත් භාවය වෙනුවෙන් ගම වෙනුවෙන් රට වෙනුවෙන් සිද්ධ කරන්නට මහා ශ්‍රේෂ්ඨ භික්ෂුවක් බවට පත් වෙන්නට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදය වේවා කියන ප්‍රාර්ථනාව හැමදෙනාම සිද්ධ කරමු. එහෙනම් අපි මෙතෙන් පටන් උන්වහන්සේට පුංචි ආමුදුරන් වහන්සේට ආරාධනා කරමු මේ බෝධි පූජාමය පුණ්‍ය කර්මය සිද්ධ කරන ලෙස. පින්වත්නි සියලු දෙනාම පන්සල් සමාදන් වීම සඳහා තුන්වරක් නමස්කාරය කියවන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वैरमणि सिक्खापदं समादियामि
සුරා කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පූර්ණිතා පමිත පාරමිතා බලේන විද්වංසියෝ කිල කිලේස සමෝල ජාලං තේනේව ලද්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදේට පෙන්වා. නමස්කාර වේවා බුදුරුවනට සමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා මම ධම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මම සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. පින්වත්නි සියලු දෙනාම මාත් සමදා තුන් වමතන කර. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවති. සුවක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිස්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීතිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයි පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්කේතං ලෝකස්සාති. මාගේ ගුරු දේවෝත්තම පිරිය කුලම විහාරාධිපති ලොකු හාමුදුරන් වහන්සේ හා මහා කොංගස්කරි විහාරාධිපති ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයන් අවසරයි. මාගේ අම්මා තාත්තා ඇතුළු පින්වත් හැමදෙනාම පන්සිල් සමාදන් වෙලා සූදානම් වන්නේ ඊතා වැදගත් අවස්ථාවකට සම්බන්ධ වීමට. ඒ තමයිම පැවිදි වෙලා පළමුවෙන්ම කරන බෝධි පූජා පින්කම. ගොඩක් පින් සිද්ධ කරගන්න පුළුවන් පින්කම. මෙලොව ආරක්ෂා සලසා ගන්න පුළුවන් පින්කම. ඔබ මේ තැන්පත් වෙලා ඉන්නේ ජයසීමා බෝධින් වහන්සේ සම්පේ කියන නියතුව මේ පූජාවන් බුද්ධ පූජාවක්ම වේවා පූජාම වේවා යන හැඟීමෙන් මේ ගාථාවන් මා කියවුවාට පසු කියවන්න. ඝනසාරප්පදිත්තේන
දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වන්දනං අනන්ත ගුණගන්තිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තොතින් පූජයාමි මුනින්තස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබානි මුක්ඛං පුප්පම් මිලායාති යතාය ධම්මේ කායෝ තථායාති විනාශ භාවං නිවේදයාමි සම්බුද්ධං විතරාගම් මහා මුනිං හිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං අරාසවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝවන්තේ ගිලාන පච්චයං එමං අනුකම්පන්නුපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝබන්තේ දේසජ්ජං පරිකප්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්නාතු මුත්තමං නාගවල්ලී දලූපේතං චුන්න පූග සමායුතං තාම්බූලං පතිගන්හාතු සතං පූජේමි දංජිනෝ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් ගෙරෙන් දුරු සියලු ලොවැසියාගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක අසරණ සරණ වූ තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේට මේ පහන් පූජා කරමි. පූජා වේවා. මේ සුවඳ දුම් පූජා කරමි. පූජා වේවා. මේ සිසිල් පන් පූජා කරමි. පූජා වේවා. මේ සුවඳ මල් පූජා
මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදුකාරයක් පවත්වමු. වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පටිච්චිතං ශාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නාව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේ තම් බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පි තේ නමස්සාමි බෝධි රාජා නමස්සුතේ ඉන්ද්‍රනීල වන්න පත්ත සේතකන්ද බාසුරං සත්තුනෙක්ත පංකජාහි පූජිතග්ග සාදතං අග්‍රබෝධි නාමවාම දේවරුක්ක සන්නිබං තම්බිසාල බෝධිපාද පන්නමාමි සබ්බදා සුපටිත්තිත රට්ටානුරාධපුරේ සාමදිට්ඨිත දක්ඛින ශාක බවන් සුබ මේඝ වනම්බර මේඝ නිබන් ජය බෝධි මහන් පාන මාමි වරං දෑත නාලලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාට පින් කෙතවන්නේ නේක දහම් සිසිලෙන් බබලන්නේ සාදු සාදු බෝ රජු නම දින්නේ රන්වන් පාටින් දලුලාන බෝධිය නිල්වන් පාටින් කොළලන බෝධිය අද ගෞතම ධනව සිසාරා මේ දහම් පණිවිඩය ගෞතම මුනි දුන් පිටදුන් බෝධිය ප්‍රපසලසක පොහේ දවසක අද වගේ දවසක තමයි අපිත් වන්දිමු ජය සිරි මහා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය
අපිත් වඳිමු ජයසිරි මහා බෝධිය. රිදී කඳක් වැනි කඳ ඇති බෝධිය. සුසුබුල් අතු පතරින් සැදි බෝධිය. සාදු නදින් පත් සෙලවෙන බෝධිය. සාදු සාදු ජයසිරි මහා බෝධිය. දෙව්ලොව දෙවියන් පුද කළ බෝධිය. නාලව සතියක් පුද ලද බෝධිය. දෙනෝදහක් දෙන වඳිනා බෝධිය. අපිත් වඳිමු ජයසිරි මහා බෝධිය. බුදු දාපිට දුන් හොඳ බෝධිය. බුදුනෙත් පියුමෙන් පුද ලද බෝධිය. හෙළ රජ දරුවන් පුද කළ බෝධිය. අපිත් වඳිමු ජයසිරි මහා බෝධිය. නිවන සොයන්නට හිත වූ බෝධිය. දෙනතට රස දුන් ලැබ දුන් බෝධිය. මාර පරාජය කියන බෝධිය. නමදිමු නමදිමු සිරි මහා බෝධිය. උඩමළුවේ බෝ රජු වැඩ ඉන්නේ. දෙවැනි මළුවේ මල් පහන් පුදන්නේ. වැලි මළුවේ මහා සෙනඟ වඳින්නේ. මතු මත්තේ අපි නිවන් පතන්නේ. ජයසිරි මහා බෝ රජුගේ දක්ෂිණ ශාඛා සෙවනේ. දීප ධූප මල් සුවඳින් මලින් පසින් පුද දෙමිනේ. දහස් දෙනායක රොක් වී කරන මෙපින් මෙත් සිටිනේ.
පින්වත්නි සියලු දෙනාම නවග්‍රහ ශාන්තිය කියවන්න. අරහං බුදු ගුණෙන් මගේ රවිගේ අපල දුරු වේවා ලෙඩ දුක් බිය නොවී කිසිත් සැපත සතුට ලං වේවා සම්මා සම්බුද්ධ තෙදින් සඳුගේ අපල දුරු වේවා මාරක බාධක වලකි මගේ පැතුම් මිටු වේවා විද්‍යාචරණේ බලයෙන් අඟහරු දස ඉඟිලේවා වසවිසගිනි සතුරු විපන් මා වෙත ලන්නොම වේවා සුගතෝ බුදු ගුණෙන් මගේ බුදගේ අපල දුරු වේවා ගුණ නුවණින් වැඩි සියලු සබ්බ සම්පත්ති තිරේවා ලෝක විදූතෙදින් මගේ ගුරුගේ අපල දුරු වේවා සතුටු සමාදානය මට නිරෝගී සුව වැඩි වේවා අනුත්තර බුදු ගුණයෙන් සිකුරු අපල දුරු වේවා හිතමින වැනි රුවන් ගැබක ආයුෂ මගේ වැඩි වේවා පුරුෂ ධම්ම සාරති බල මහිමෙන් සැඩසෙන සුරාගේ අපල විපල භූත දෝෂ ගැටුම් වැටුම් හා කොළි වින දෙල් සියලු මෙකී දෝෂ විලස සාදු ජය බෝරුක ජින පංජරයක් වේවා සෙනසුරු දසුන් දුරු වේවා සත්තා බුදු ගුණෙන් මගේ රාහු අපල ඉඟිලේවා මගේ
බාධක බිය දුරු වේවා තිසරණ සරණින් ජයසිරි සුබ සිත මට ලං වේවා මීන කොටක නුහුණු තෙරස සමග්‍රහ දුක් දුරු වේවා ජීවි සිද්ධි බලය මගේ බුදු සරණින් සුරකේවා උෂභ කන්‍යා තුලා තෙරස සමග්‍රහ දුක් දුරු වේවා ධම් සරණින් මගේ අපල දුරු වී සිරිසත වේවා සාදුකාරයක් පතමි කායේන වාචා චිත්තේන පමාදේන වයාකතං අච්චයං කමමේවන්තේ භූරිපන්න තථාගත අච්චයං කමමේ ධම්ම සන්දිස්තික කාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තිදුරින්ද සිදු වුණා වූ සියලු දෝෂයටම බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා තෙවනුවද මට සමාව ලැබේවා සාදුකාරයක් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතෝ කරණීය මත සූත්‍රය කියව කරණීය මත් කුසලේන යන්තං සන්දම් පදං අභිජමෙච්ච සක්කෝ ජූච සූජූච සුවජෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝ සල්ලෝකෞත්ති සන්තින්ද්‍රියෝද නිපකෝච අප්පගබ්බෝ කුලසු අනනුගිද්දෝ නචකුත්තං සමාච
හිඳු ආකාසට්ටා ච බුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්මදේශනං චිරන් රක්ඛන්තු මම් පලන්ති ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු Kudiamurunge amma endu lupaanduru Koy me kudiamurunge amma ko adi adi Koy kira dek mata ni kudiamurunge amma ko ari me ke dinu koy kudiamurunge amma Ek kena anda hubak me ek kena illa me puja karla itu ada apa etan tira mehi vendana wah ingot adi gahana baan Turun ke kolam ada kolam. Nama apa ini? Happy. Ada ini. Dua. Kena. Enggak fokus lagi depan kami. Oke, itu menyegarnya orang ini baru dega. Ayo kita berani buat. Kena ada ini. Boleh main lah puja kan.
Mic bimi tiyan. Istian dia. Mic itu kan boleh. Mulai puja keranda, apa ini tu puja keranda? Kalau tinggal ni, ada tahu sih. Dan di maaf dia mana, maaf ini kalau apa, jadi tidak punya itu. Ini paling mesti juga puja, puja juga orang mesti tidak. Ni hamba kaya kuna, ni pengkam ni, bukan kena tengah paling ramai ini je. Ini ada se leis sekarang peluang kami cuma. Kita ni malah montan tu right. Mamah ni tahu dah se apa ya? Jadi, ini apa tu buku? Kalau dia tu berani lagi, dia sudah kenal deh. Lalu अब नमक कोई पाए भी अधिकार को मुझे बिल्कुल निश्चित करना आवश्यक करा अब गुरु हम ने दिए तुम्हारा जाने बात है सिर्फ देना के लिए करने जैसे मां बोली ना हमें पिता बारे घर दा बांगे मार्ग पूजन महान सरा शुरू से जाने का बारे में उन्होंने के मेरे जीवित सपोर्ट करके सार्थक मिलने अभी आशीर्वाद करना उन्होंने से अवतारे दी हम करा देंगे एवागे मापे एक मापियां एवागे में दाय करगा पिना गुण उन्होंने के सब तक में का जीवन से सार्थक करगा नेटे ये निर्भर हो गया लबा देंगे ने एहमत में या पर सब चाहे अपने साथ को से ने कर करने ले पुलवान को दिए नहीं सा अब दाद में हम के अपना दामा करना पिंकना सिद्ध करेगा मैं करेगा सारा पिंका सारा बंद लाइनवा जैसा कोई बात मकान में सारा बंद लेना है ये हल्ला के सारा बंद करा हम के ना सारा पिंकना सिद्ध करेगा ने अब हम ने मिला अब हम के ना हम के ना आदम ये करेगा तो पुण्य शक्ति एकाकार मत पद देवा निलोवासे यहाँ पर सिद्ध विभाग प्रार्थना करना विभाग मत मैं भोज पूजा बजे अबे कभी कान तो हम चाहिए हमारी मूल को दाया करते दरान ने ये बार हम गंगा से शेरों पिनों तो साहब बंदूना ये बार माता से मैं भोज पूजा तो आप दाया करते दरान दंडे रोगी करते पशुओं चांसरी महात्मा जो इतना सोए प्रार्थना कर में इस बार जी ने तुम्हें दरवांग ये महात्मा चाहोगे भोज पूजा साहब बंदूना अभी प्रार्थना करना हम ये मानते ये अधूरा बिना वो बिलाने से अल्लाह दूरी बूझ लेवा कब्जा करना से अल्लाह दूरी बूझ लेवा दुर्गांग के आशीर्वाद मेरे वाले दुख होगी चिरंजीवी शीर्षया मेरे वाले मतलब वासना उदारेगा मैं प्रार्थना करना ये वाले में हम के नाम वाले में मैं कंधन दवा जाप कर अबे जाना मार तुलो मां हम के नाम दिया ने तीन बजे चलेगा बहुत मोहन है कमें मन नाम दिया जे ने के सुधा का बराबर का होने नाम ये आवे जज उत्साह है इनका एक दाब में पैसे के पर एक तो करेगा ना मेरे दिन में कोई पूजा सिद्ध करी में दाल मंडप पे दामाद ब्रह्म कपल ये में सिद्ध कर पाएगा मन मेरे राजे दुर्गांग के आशीर्वाद है प्रार्थना करना यहाँ पर मेरे बात केला मन प्रार्थना करना एवागे में बिल्कुल में नेपाल यार के उसमें ना देगा जरिया ना मैं कोई सब जाता है अभी हम दिला रहे हैं उधर निकली सारे से मुदाखल करने से मैं बिल्कुल में हेतु वासना विद्वान प्रार्थना साथ होते हैं
Sopilu tadi Buddha alam mana ciri ada me Swami Wansegi Mangala Buddha puja me sagilam masa Buddha puja me punya kati utara itu sudah kera Wansegi lama bi punya kata ada apa ada wat tulah deh kawan ini deh apa hamlu anusasana kepardi orang sih dah haki awiri itu senawan di sisi tegara ada mangi jani ada nusan wah hamu udah mah wadah satu lang abal abal itu ada mah sangratnya satu karena ada hekuna wadah memang sangrat lagi asuli kandulat kan nih hari memar wadah hari darah iwa har kata wakino unua bulugi kandulat kita lagi nawa kita mai adun nuansi lagi asli ada satu duka berbeda yang makrisa waktu tamun nasi ada winada ada tuada ulang dokin kapoi makin yuk itu ada winad pasal dunia tamam biar tani wedawasi kerana ikaruni lugu amran wansi warak pemuka ipun dia amran wansi bin Putra masyarakat kerana saudara ini mati bangkitan ini unwan kita biawak rawi dan wami awak rawi di unwan segi desa nawan tulutnya. wadana karaganda Sabbityo vivajjantu sabbarogo vinassato mate bhavattvantarayo sukhi digayiko bhava abhiyajana silissa niccam vajjapachayino cattaro dhamma vaddanti ayuvanno sukham balanti. Silu dinade, turuan sarana prarthana karena dharma sastra yang anu tuwa, pada mula menua pe gauruni boleh amran wasi silu dina sadhu karya tidak wasi itu, abi mereka yang pada mula menua.